යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ආශිර්වාදමත් දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ දෙස අපි බලන්න යනවා. ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වන්න, සමිඳුන් කෙරෙහි බලා සිටින්න කියලා ගීතාවලිය 27:14 දාවිත් රජතුමා අපිට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දාවිත් රජතුමාගේ ජීවිතයේ ආපු බොහෝ අත්දැකීම් ගැන දේව වචනේ ගීතාවලිය පොත තුලින් අපිට බොහෝ උපදෙස් දීලා තියෙනවා. දාවිත් රජතුමා ඔහුගේ විශ්වාසය, ඔහුගේ බලාපොරොත්තුව හැම මොහොතේම තැබුවේ දෙවියන් වහන්සේ මතයි, මනුෂ්‍යයා මත නොවේ. ඉතින් අපි මිනිස්සු හැටියට සමාජයේ පවුල තුළ ජීවත් වන විට අපිට විවිධ ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා සමහරක් ප්‍රශ්න ඇවිල්ලා අමාරු ප්‍රශ්න, කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්න, කාටවත්ම තේරුම් ගන්න බැරි ප්‍රශ්න වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරය, අපිට ඒවා වලට පිළිතුරු ලැබෙන ආකාරය සම්බන්ධව කොපමණ කාලයක් ගත වේද කියන එක ගැන අපි දන්නේ නැහැ. හැබැයි අපගේ පිළිතුරු අපි යාඥාව තුළින් බලාපොරොත්තු මේ වන විටත් ඔබ බලාගෙන සිටිනවා වෙන්න පුළුවන්. ඒකට බොහෝ කාලයක් යයි. සමහර විට සමහර යාඥාවන් වලට කෙටි පිළිතුරු කෙටි කාලයක් තුළ ලැබෙනවා. සමහර යාඥාවන් තිබෙනවා ඒ වලට පිළිතුරු ලැබෙන්න කාලයන් ගත වෙනවා. මේ මොන දේ වුණත් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරන බව දැන ගැනීමට තිබෙන ඉතාම වැදගත් සහනදායී දෙයක් තමයි ශුද්ධ බයිබලය, දේව වචනය. විශේෂයෙන්ම ගීතාවලිය වගේ වැනි පොත්වල දාවිත් රජතුමා විසින් සඳහන් කර තිබෙන්නා වූ ඒ අත්දැකීම් වලින් අපට සහනයක් ලබා ගන්න පුළුවන්. අපේ අභියෝග, ප්‍රශ්න, ගැටලු වලට අපි කෙතරම් කාලයක් යාඥා කළත් ඒකට අපිට සහනයක් ලැබෙන්න යනවා. දෙවියන් වහන්සේ ඒ සඳහා ක්‍රියා කරන බව. එසේනම් ඔබ දෙවියන් වහන්සේ මතම යැපෙන්න අපි යාඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමී යැපෙන්න. ඒ ඔබ සම්බන්ධ විශ්වාසය ඒක අඩපණ වෙලා තිබෙනවාද, කැළඹිලා තිබෙනවාද? ඔහුව ධෛර්යමත් කරන්න. මේ යාඥාව අසා සිටින සෑම මනුෂ්‍යයෙකුම යේසුස් වහන්සේගේ නාමයෙන් ධෛර්යමත් කරන්න. ඔබ වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙන යනවග. පියාණනි, ඔබ වහන්සේට සියල්ල බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ අපගේ YouTube channel තාම subscribe කර නැත්නම් ඒ subscribe කර මේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය අන් අය දැනගන්න පිණිස share කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසු පීඩයි.